මිත්‍රෝනි අපි මිරිස් වගා කරනකොට අපිට එන ප්‍රධාන ගැටලුව තමයි කොළ වීම. අපි අද පොඩ්ඩක් බලමු කොළ වීම වෙන වෙනම අඳුනගන්න වෙන වෙන මේ සත්තු සහ මේ වෛරස් රෝගාශ්‍රිත වෙන කොළ වීම. මේ ඉන්නේ පැලමැක්කා. එතකොට පැලමැක්කගේ හානියට කොළ උඩට රැලි ගහලා රෝල් වෙනවා. රැලි ගහනවා මෙන්න මෙහෙම. දැන් මේක වෛරස් එකකටත් මෙහෙම කොළේ වෙනවා. හැබැයි මෙතෙන්දි මැද නාරයට උඩ නැමෙන්නේ නැහැ. බලන්න මේකේ කොළේ රැලි ගහනවා. ඊට පස්සේ දෙපැත්තෙන් කොළේ උඩට නැමිලා තියෙනවා. මෙන්න මේ වෙලාවට අපි කලබලයක් නැතුව වැඩි හොල්ලන්නේ කියන්නේ නැතුව ගහ හිමීට පරීක්ෂා කරන්න ඕනේ මේ කොළේ උඩ පැත්ත. පැලමැක්ක උඩ ඉඳලා තමයි ගොඩක් වෙලාවට ඉෂුව රබන් එක මේ කොළවල. එතකොට උඩ පැත්තේ ඉන්න පැලමැක්කා. එතකොට පැලමැක්කගේ හානියට ගෙඩි එහෙම සම්පූර්ණ කැත වෙනවා. පොඩි වෙනවා. ඊට පස්සේ මෙන්න මේ දේවල් අපිට ගහන්න පුළුවන්. රේඩියම් ගහන්න පුළුවන් අපිට ඉන්සෙට් දාලා රේඩියම් ගහන්න පුළුවන්. ඊට පස්සේ ඉන්සෙට් දාලා එවිසෙට් ගහන්න පුළුවන්. ඊට පස්සේ ට්‍රාන්ස්ෆෝමර් ගහන්න පුළුවන්. ඔන්න ඔය කිමිකල් තුන ළඟ හරියට ගැහුවොත් අපිට පාලනය කරගන්න පුළුවන්. එතකොට මිත්‍රෝනි පැලමැක්ක පාලනය කරගත්තොත් එතනින් එහාට හැදෙන කොළ තමයි නිරෝගීමත්ව හැදෙන්නේ. එතකොට මේ ඉන්නේ මයිටාවා. එතකොට ඔයගොල්ලෝ දන්නා මිත්‍රෝනි මයිටාවාගේ හානියට කොළ යටට තමයි නැමෙන්නේ. කියන්නේ මයිටාවා කොළේ යටින් ඉඳන් තමයි යුෂුරා බන්නේ. එතකොට කොළ යටට නැමෙනවා මැද නාරිටෙම නැමෙනවා කොළේ බට වගේ වෙනවා. ඒක හොඳට අඳුරගන්න මිත්‍රෝනි මෙන්න මෙහෙම වෙන්නේ. අනිත් එක තමයි මයිටාවා ආපුවම දලු චූටි වෙනවා. දලු හැදෙන්නේ නැහැ එතනින් එහාට. ගහ එහෙම්මම නැවතිලා තියෙනවා මේ නිකන් මෙන්න මේ වගේ මේ. දල්ල නිකන් මේ දල්ලක් ආයේ එන්නේ නැහැ අලුතෙන් ඇත්තට. ඒතර මයිටාවගේ හානියටත් ගෙඩි බෝල ගෙඩි වගේ චූටි වෙනවා. මයිටාවගේ හානියට ගෙඩි මේ ගොඩක් නිකන් රස්සක් නැත්තනෝ කැත වෙනවා. කිසිම අය ක්වොලිටි එකක් නැහැ ඒ අස්සන්නේ. ගෙඩි බර නැහැ ගෙඩි චූටි වෙනවා. ඉතින් මයිටාවගේ හානිය ඔන්න ඔහොම තමයි දලු චූටි වෙනවා. පල්ලෙහාට තමයි නැවෙන්නේ. ඒතර මයිටාව පාලනය කරගන්න අපිට පුළුවන් ඇබමැක්ටින්, සන්මයිට්, මයිටිග්‍රේට් වගේ කෘමිනාශක පාවිච්චි කරන්න. ඒතර මේ ඉන්නේ කෝඩිත්තා. කෝඩිත්තගේ හානියට කොළ යටට ඇකිලෙන එක තමයි වෙන්නේ. මෙන්න මෙහෙම. කෝඩිත්තගේ හානිය ආවම කොළේ පල්ලෙහාට ඇකිලෙනවා. ඒතර ලොකු කොළේ හැමම අර කොළ බට වගේ වෙන්නේ කොළේ පිටින්ම තමයි ඇකිලෙන්නේ කෝඩිත්තගේ හානියට. කෝඩිත්තර අපිට ගහන්න පුළුවන් ඉමිඩක්ලොපික් කියන කෘමිනාශකය. ඉමිඩක්ලොපික්. ඊට මේ ඉන්නේ සුදු මැස්සා. සුදු මැස්ස තමයි අපිට වෛරස් රෝග අරන් එන්නේ. ගොඩාක් වෛරස් රෝග පිටින් අරන් එන්නේ. ඒතර සුදු මැස්සේ මෙන්න මේකයි කියලා කියන්න අමාරුයි. සුදු මැස්ස ගොඩක් වෙලාවට කරන්නේ මෙන්න මේ වගේ නිකන් බෝට්ටු වගේ කරනවා කොළ. කියන්නේ කොළ බෝට්ටු වගේ කරනවා. හැබැයි ඒක විතරක් නෙවෙයි සුදු මැස්ස අරන් එන වෛරස්. තව වෛරස් රෝග ගොඩාක් සුදු මැස්ස අරන් එනවා. එතකොට මෙතෙන්දි මේ පොඩි දෙයක් තියෙනවා. දැන් පැලමැක්කගේ හානියටත් කොළ උඩට නැමෙනට හැබැයි පැලමැක්කගේ හානියද මේ මැද නාරයට නැමෙන අඩුයි. මැද නාරයට නැමෙන අඩුයි. මැද නාරයටත් එක්ක කොළේ බෝට්ටුවක් වගේ නැමෙන්නේ සුදු මැස්සෙන් එන වෛරස් වල. දැන් මෙව සුදු මැස්සෙන් අරගෙන වෛරස්. ඒතර මිත්‍රෝනි අපි සුදු මැස්ස පාලනය කරගත්තා. සුදු මැස්සෙන් වෛරස් රෝග අපේ වගාවට ඇවිල්ලා තිබ්බනම් ඒ රෝගේ ඇරෙන්නේ නැහැ ආයේ. මේ රෝග යම් දුරකට ඇරෙනවා මිත්‍රෝනි. ඔබ සේවන තිබ්බොත් ඒ කියන්නේ ආරක්ෂිත ගෘහ තුල එහෙම නැත්නම් සේවන දැල් වගේ ගහ තිබ්බොත් යම් දුරකට මේවට ඔරොත්තු දෙන ගතියක් ගස්වල තියෙනවා. ඒ හැරෙන්න සුදු මැස්සෙන් වෛරස් රෝග ආපුවාම ඒ වායේ ඇරෙන්නේ නැහැ. ඒ හින්දා සුදු මැස්ස ඉන්නවනම් අපි ඉක්මනට පාලනය කරගන්න ඕනේ චෙස් එකක්. එහෙම නැත්නම් මොස්පිලාන් එකක් වගේ එවිසෙට් එකක් වගේ ගහලා මේ සුදු මැස්ස පාලනය කරගන්න ඕනේ මිත්‍රෝනි. නැත්නම් සුදු මැස්සෙන් වෛරස් රෝග වගාවට ආවොත් ඒ වායේ ඇරෙන්නේ නැහැ. ඒ හින්දා එතකොට මිත්‍රෝනි මේ හේතු කීපයක් එකවර එන්න පුළුවන්. ඒ කියන්නේ සුදු මැස්සත් එන්න පුළුවන්. සුදු මැස්සෙන් වෛරස්ත් ඇවිල්ලා තියෙන අවස්ථාවක මයිටාවගේ හානිය දෙන්න පුළුවන්. පැලමැක්කගේ හානිය දෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට මිත්‍රෝනි අපි මේ වගාව හිමීට පරීක්ෂා කරලා හොඳට මේ හේතු වෙන වෙනම අඳුරගෙන අපි මෙවට බෙහෙත් කරන්න ඕනේ. එතකොට තමයි අපිට වගාව බේර ගන්න පුළුවන්. නැත්නම් මිත්‍රෝනි අපි වගාව කොළකඩ වීම හින්දාම අපිට අතාරින්න වෙනවා. ඉතින් මිත්‍රෝනි කෘමිනාශක මොනවා හරි භාවිතා කරවුවොත් අපි අනිවාර්යෙන් පෙරාසුණු කාලය කියන එක බලලාම අස්වැන්න නෙලන්න ඕන. ඒක වැදගත්ම කාරණයක්. ඉතින් බොහොම ස්තුතියි මිත්‍රෝනි වීඩියෝ එක ෂෙයා පාරක් දාන්න යන්න.